බාසයි මොකද ඔය මේක වෙලා තියෙන්නේ? මල්ලි මේකේ වෙලා තියෙන්නේ මේ බලන්න මේ බ්‍රේක් ලයින් වල හොඳටම ගෙවිලා තියෙන එකක් පෙන්නන්න මේ තියෙන්නේ. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මේ බ්‍රේක් ලයින් වල ගොඩක් ගෙවිලා තියෙන්නේ. මේ මෙතන බලන්නකො මෙතන මේ ඇඩ්ජස්ට්මන්ට් එක ගොඩක් එළියට ඇවිල්ලා තියෙනවනම් සහ මේක ගොඩක් මෙතන අඩු වෙලා තියෙනවා ලයින් එක ගෙවිලා. ඒතකොට බ්‍රේක් ප්‍රෙෂර් එකත් ගෙවිලා තියෙන්නේ මේ අපි දැන් මේ ගලවන ගමන් තියෙන්නේ මේ. බ්‍රේක් කොයිල් ලීක් කරලා මේ තියෙනවනේ. ඔව්. මේ වගේ තත්ත්වයක් තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් රෝද තුන ගලවලා පොඩ්ඩක් චෙක් කරලා බ්‍රේක් ප්‍රෙෂර් එක ලයිනර් එක බලා ගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් පැටල් එක බහින ප්‍රමාණෙත් වැඩි යදගෙන යන්න බලනවා වාහනේ. ඉතින් මේ වගේ වැඩ තියෙනවා නම් පොඩ්ඩක් බලලා කරගන්න. මේ ලයිනර් එක නම් සාමාන්‍යයෙන් ඇත්තටම දා ගන්නවා නම් හොඳයි. මේක නෑනේ ඔය මොකද? මේක ගෙවිලා තියෙන්නේ මේකට ගොඩක් වැඩිපුර ගෙවිලා තියෙන්නේ. මම පෙන්නන්නම් මේ තියෙන්නේ. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ලයිනර් එක ප්‍රමාණය මෙන්න මෙතන. ඉතින් මේක ගොඩාක් හරියට ගෙවෙනකන් දුවන්න ගියොත් සමහර බ්‍රේක් නැති වෙන්න පවා පුළුවන්. එහෙනම් ජය වේවා බාසයි channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. මේ වීඩියෝස් ටිකක් දාමු. ජය වේවා.